වෙන ප්‍රශ්න බලමු. Which cell type creates antibodies to fight against bacteria, viruses and other potentially harmful invaders? ප්‍රශ්නෙට උත්තරේ හොයන්න කලින් අපි බලමු මොනවද මේ තියෙන වර්ග කියලා. මොනවද ලිම්ෆෝසයිට්ස්, මොනොසයිට්, නියුට්‍රොෆිල්ස්, බේසෝෆිල්ස් කියලා තමයි උත්තර දීලා තියෙන්නේ. මේ ඔක්කොම white blood cells වර්ග. හරිද? white blood cells වර්ග තියෙනවා නියුට්‍රොෆිල්ස්, ලිම්ෆෝසයිට්ස්, මොනොසයිට්ස්, ඊසොනොෆිල්ස්, බේසෝෆිල්ස් කියලා වර්ග පහක් තියෙනවා. මේ වර්ග පහෙන් මෙතන හතරක් තමයි ඉහළ දීලා තියෙන්නේ. එතකොට white blood cells වලට කියන තවත් නමක් තමයි ලියුකෝසයිට්ස් කියන්නේ. ලිම්ෆෝසයිට්ස් නෙමෙයි ලියුකෝසයිට්ස්. හරිද? එතකොට මේ වර්ග පහට ඒගොල්ලෝ කරන වැඩ පහක් තියෙනවා. ඒගොල්ලෝ එක එක වැඩ තමයි කරන්නේ. එතකොට අපි බලමු මොනවද මේ නියුට්‍රොෆිල්ස් කරන්න කියලා. Neutrophils kill bacteria, fungi and remove harmful particles. එතකොට බැක්ටීරියා, ෆංගයි වගේ ඒවා නැති කරලා කිල් කරලා ඒ වගේම harmful මොනවා හරි ඇඟට harmful දෙයක් ඇතුල් වුණොත් එහෙම ඒවා remove කරන්නේ neutrophils. මොනොසයිට්ස් කරන්නේ clean up damage or dead cells. damage වෙලා තියෙන හරිය මරණ සෛල හරි clean කරලා දාන්නේ මොනොසයිට්ස්. eosinophils කරන්නේ attack parasites and cancer cells, help with allergic reactions. එතකොට ඇඟ ඇතුලේ හැදෙන cancer cells වලට එහෙම නැත්නම් parasite කෙනෙක් આવත් එයාට attack කරන්නේ eosinophils. lymphocytes කරන්නේ මේ තමයි අපේ බලාපොරොත්තු වෙන උත්තරේ මෙතන fight viruses and help make antibodies to protect the body. antibodies කියන්නේ මොනවද? සිංහලෙන් අපි කියනවා ප්‍රතිදේහ කියලා. ඒතකොට lymphocytes කරන්නේ virus එක්ක fight කරනවා. එතකොට ඒකට හරියන ප්‍රතිදේහ හදනවා. ඊට පස්සේ අපේ ඇඟ virus එකෙන් ආරක්ෂා කරගන්නේ lymphocytes. එතකොට basophils වලින් කරන්නේ help start allergic reactions by releasing chemicals like histamine. එතකොට allergic reaction එකක් පටන් ගන්න. දැන් ඉදිමුමක් දැන් රතු වෙනවා. එතන රත් වෙනවා. ඔය දැන් allergic එකක් එහෙම හැදුනහම ඒ වගේ දේවල් අපිට දකින්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් පටන් ගන්න මේ basophils. එතකොට මේවා white blood cells වර්ග. එතකොට lymphocytes නෙමෙයි white blood cells වලට කියන සමාන නම leukocytes තමයි white blood cells වලට කියන සමාන නම synonym එක. හරිද? එතකොට මෙතන හරි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් lymphocytes.